ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලව එක්කගෙන යන්නේ ඩුබායි වලට. ඉතින් ඩුබායි වල තියෙන ලෙගොලෑන්ඩ් ඇඩ්වෙන්චර් පාක් එකට තමයි අද ඔයාලව එක්කගෙන යන්නේ. ඉතින් අපි ඩුබායි ගිය වෙලේ ඔන්න අපිට chance එක හම්බුණා මෙන්න මේ ලොකු පාක් එකට යන්න. ඉතින් මේ පාක් එකේ water activities උත් තියෙනවා. ඉතින් අපි water activities කරන්න ගියේ නැහැ. ඉතින් ඒ පැත්ත වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් අනිත් දේවල් නම් එන්ජොයි කරා. ඉතින් ඔයාලට පේනවා ඇති ලොකු ඇඩ්වෙන්චර්ස් විශාල විදිහට තියෙනවා. ඉතින් ඇත්තටම මම නම් සමහර වෙලාව ගියෙත් නැහැ. ඇත්තටම දැක්කිත් බය හිතුණා. ඉතින් බලන්නකෝ ඒව ලූස කොහොමද කියලා. අනිත් දේ තමයි අපි ගිය දවස්වල ගොඩාක් සෙනග හිටියේ නැහැ. ගොඩක් කියන්නේ ඔයාලට පේනවා ඇති සෙනග හිටියේම නැති තරම්. ඉතින් අපි දෙන්න මෙන්න මේ විදිහට එන්ජොයි කරා ඒ දවස් ටික. ඉතින් ඇත්තටම මේ ස්ථානයේ ගොඩාක් පුංචි අයට නම් හරියම වටිනවා. මොකද කාටුන් එහෙම ගොඩාක් ලස්සනට යාලා කතන්දර විදිහට හදලා ඒ දේවල් හරි ලස්සනට තිබ්බා. ඉතින් ඔයාලා බලන්නකෝ. ඉතින් පුංචි අයට ඇත්තටම ගොඩාක් වටිනවා. ඉතින් අපිත් ඉතින් පුංචි අය වගේ ඒ දේවල් එන්ජොයි කරා. ඉතින් සමහර තැන් නම් අපිට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඉතින් මම ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් කීපයක් එකතු කළා තමයි ඔයාලටත් පෙන්නන්න ඉතින් අරගෙන ආවේ. ඉතින් ඩුබායි වල තියෙන ලස්සනම ස්ථානයක්. ඒ වගේම අලුත් අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම පුංචි අයට එහෙම ගොඩාක් වටිනවා. ඉතින් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන ස්ථානයක්. ලෙගොලෑන්ඩ් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ කාටුන් වල තියෙන විවිධ දේවල් ඇතුළත් කරලා හරිම ලස්සන නිර්මාණ ගොඩාක් දකින්න පුළුවන් වුණා. මේ වගේ ගේම්ස් උත් ගොඩාක් තිබුණා. අපිට සල්ලි ගෙවලා ඒවට යන්න පුළුවන්. ඉතින් ගේම්ස් උත් අපි ප්ලේ කරා ගොඩක් ඒවා. සමහර ඒවල නම් වීඩියෝස් මම මෙතන ඇතුළත් කරලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට එන්ජොයි කරන්න පුළුවන් අවස්ථාවක් තිබ්බා. ඉතින් සමහර වෙලාවට මම ඉන්නේ ඩුබායි වල කියලාත් මට අමතක වුණා පරිසරය දකින්නකොට. ඉතින් ඒ තරම්ම ලස්සනයි. ඉතින් මේ සොම්බිලෑන්ඩ් කියලා ඇත්තටම මේක නිකන් ඔයාලා බලන්නකෝ මේකේ තනිකරම සොම්බි ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒ විදිහටම තමයි. ඉතින් ඒ විදිහට ගේම් එකකට යන්න කලින් ඒ ෆීලින් එක වටපිටාවෙනුත් එයාලා අපිට දීලා තිබුණා. ඉතින් හැම දෙයකදීම මම දැකපු දෙයක් තමයි ගේම් එකට ඇතුල් වෙන්න කලින් ඒ තියෙන ෆීලින් එක අපිට දැක්ක ගමන්ම හිතා ගන්න පුළුවන් විදිහට එයාලා ලස්සනට හදලා තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රීඩා ගොඩාක් තිබුණා. ඇත්තටම මං හිතන්නේ දවසකින් ගිහිල්ලා ඉවර කරන්න බැරි තරම් දේවල් මෙතන ඇතුළත් කරලා තිබුණා. ඉතින් මේ දැන් අපි යන්නේ හරිම ලස්සන ස්ථානවලට. ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහට මේ තැන්. ඇත්තටම පුංචි අයට නම් හරිම වටින ස්ථානයක්. ඉතින් මේවා දැක්කහම කවුරු වුණත් පුංචි බබාලා වෙනවා. ඉතින් අනේ හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ ඔයාලා මේ නිල් කුරුමිට්ටෝ කාටුන් එක බලලා තියෙනවා නම් ඒවා කොහොමද තියෙන්නේ කියලා ඒවල ලස්සන ෆීලින් එක ඇත්තටම කාටුන් එකක් බලපු නැති කෙනෙක්ට වුණත් මේවා දැක්කහම බලන්න හිතන විදිහටම ලස්සනට හදලා තිබුණා. ඉතින් හරිම ලස්සන අත්දැකීමක් විඳ ගන්න පුළුවන් වුණා. මොකද මම පෞද්ගලිකව ගොඩාක් වෙලාවට සමහර කාටුන් බලලා නැහැ. ඉතින් මේවා දැක්කම මට ඇවිල්ලා හොයලා බලන තරම්ම ආස හිතුණා. ඒ වගේම අපි හැම ෆිල්ම් එකක්ම කාටුන් ෆිල්ම් එකක්ම බලලා ඉන හැම අවස්ථාවකම ඒ තැන් මතක හිටින්න අපිට පුංචි සමරු ගන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ ෂොප්ස් උත් යාලා දාලා තිබුණා. ඉතින්
මෙන්න මේ විදිහට ඒ හා සමාන කාටුන් වල හැටියට ලස්සන අයිටම්ස් ගොඩාක් තිබුණා. ඉතින් මම ඒවත් පුංචි වීඩියෝස් ගත්තා. ඇත්තටම මෙතනින් අපි ගොඩාක් ගත්තේ නැහැ. මෙතන මිල ටිකක් වැඩි. නමුත් හරියම කියුට් අයිටම්ස් ගොඩාක් තිබුණා. ඉතින් ඔන්න දැන් යන්නේ කාටුන් පාරාදීසයකට. ඉතින් මෙන්න මේ ස්ථානයේත් ගොඩාක් කාටුන් ෆිල්ම් විදිහට එයාලා හදලා තිබුණා. ඒත් එක්කම ගේම්ස් උත් තිබුණා. ඉතින් දැක ගමන්ම දන්නවනේ ඔයාලා මේ කවුද ඉන්නේ කියලා. අනිත් එක තමයි මේවා නිකම්ම බලනවටත් වැඩිය එයාලා ලස්සනට වොයිස් එහෙම දාලා තිබුණා. අපි හැමතැනින්ම ඇතුල් වෙනකොට ලස්සන වොයිස් එකක් ඒ ස්ථාන වලින් අපිට ඇහෙනවා. ඉතින් බෝරින් එන්නේ නැතුව හැමදේම ෆනි විදිහට බලන්න පුළුවන් විදිහට තමයි හදලා තිබුණේ. ඉතින් ලස්සන තැන් තිබුණා. ඉතින් මාත් ඉතින් ලස්සන විදිහට වීඩියෝස් ගත්තා. ඉතින් ෂේගි කුමාරිකාවත් අර ඉන්නේ. ඔයාලා දැක්කද? මේ අපේ ෂේක් අයියා එයා කතාත් කරනවා අපිත් එක්ක. අනේ ඉතින් ඒ කාටුන් ටිකක් බලලා ගේම්ස් ටිකක් කරලා එළියට එනකොට මට හම්බ වෙච්ච දේ අයිසින් පාරාදීසයක් හම්බුණා. ඉතින් මෙන්න මෙතන නතර නොවී කොහොමද? ඉතින් ඇත්තටම අපි වෝටර් පාක් එකට යන්න හිටියේ හවස. නමුත් අපි මේ දේවල් බලලා එනකොට ඇත්තටම වෙලා ගියා. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ බොලිවුඩ් පැත්තට. ඉතින් මෙන්න මේක යන්නත් මං හරි ආසාවෙන් හිටියා. නමුත් ඒකෙත් යන්න බැරි වුණා අපිට. ඉතින් රෑ වෙනකොට හරීම ලස්සනට ලයිට්ස් එහෙම දාලා හරීම ලස්සන ඉවෙන්ට් එහෙම රෑ වෙද්දි තිබුණා. ඒ කියන්නේ මියුසික් ඉවෙන්ට්, ඩාන්සින් ඉවෙන්ට් ඒ විදිහට ඒ සංස්කෘතියට අදාළ විදිහට මේ දේවල් arrange කරලා තිබුණා. ඉතින් හරීම ලස්සනයි. බලන්නකො ඔයාලත් ලස්සනට ලයිට් දාලා ලස්සන ඉවෙන්ට් එහෙම තිබුණා. ඒ දේවල් බලන්න පිටින් ගොඩාක් අය ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ දවල් දේවල් වලට ගිය අයත් ඔක්කොම රෑ වෙද්දි එකම තැනකට එකතු වෙන විදිහට තමයි යාලා හදලා තිබුණේ. ඒ වගේම මේ පාක් එක කොටස් කීපයකින් බෙදනවනේ. ඉතින් ඇඩ්වෙන්චර් විදිහට තියෙන දේවලුත් වෝටර් පාක් එකත් හවස් වෙනකොට වහනවා. ඉතින් මේ ස්ථානයේ විතරයි හවස් වෙනකොට ඇරලා තියෙන්නේ. ඉතින් රෑ වෙලත් අපිට විවිධ විදිහේ ඇඩ්වෙන්චර්ස් කරන්න පුළුවන් විදිහට හදලා තිබුණා. ඉතින් මේකේම හරි ෆනි. ඒ වගේම අපිට ඕන විදිහට ආහාර ගන්න පුළුවන් විදිහටත් එයාලා ඒ හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙනවා මේ ස්ථානයේ. ඉතින් හරිම ජොලියේ ඒ වගේම හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ස්ථානයක්. සහ පුංචි බබාලට එහෙම ගොඩාක් වටිනවා. මොකද ගොඩාක් එයාලට ඉගෙන ගන්න දේවල් ඇතුළත් කරලා තමයි මේ ස්ථානය හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකනොත් ඔයාලට යම්කිසි අත්දැකීමක් එන්න ඇති කියලා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.